අරක්කු බීලා එලවද්දි නෙවෙයි. අරක්කු බීලා වාහන එලවද්දි අහු වුණොත් එහෙම එයාලා කොහොමද හොයාගන්නේ? ඔයා බීලා ඉන්නවා කියලා. සුවදින්ද? මෙහෙවර ළඟට වරේ. බීලා ඉන්නේ. එහෙමද? එහෙම බලනවා. හරි. නෑ එහෙම බලන්න බෑනේ. දැන් උදාහරණයක් මම අරක්කු බොන තැන ඉඳලා හරිද? මගේ කකුලට වැටිලා හරිද? මම බීලා නෑ. කකුලට වැටිලා දැන් ගඳයි. හරිද? ගඳයි ඈ. දැන් මම වාහනේ යද්දි එකපාරටම නවත්තලා කියනවා ඔයා ගාව අරක් ගඳයි. ඔයා බීලා ඉන්නේ. එන්න ඔයාට දඩයක් ගහනවා. අසාධාරණයිනේ. නෑ එහෙම නෙවෙයි ගහන්නේ එක. කොහොමද ඒ වැඩේ කරන්නේ? සාමාන්‍යයෙන් එහෙම කරනවා නම් පට්ට සාධාරණයිනේ. දැන් මම දැකලා දිනවා ගොඩක් අය මෙහෙම නහයට ලං කරලා මෙහෙම කරන් කියලා. එහෙම ඊයා හරිද? එහෙම නහයට කට තියලා කරට නහය තියලා අනිත් පැත්තට ගඳ බලන්න බෑනේ. කැතයිනේ. ඕකට කරන වැඩේ තමයි ඔයාලා අහලා තියෙනවාද අර බැලුමක් පූගනවා කියලා. පූගලා තියෙනවද? නෑනේ. මාත් පූගලා නෑ. බැලුමක් පූගනවා. ඉතින් ඕගොල්ලෝ හිතන් ඉන්නේ අර ඕගොල්ලෝ කර රුපියල් 10 බැලුම් එක වගේ පූගනවා කියලාද? නෑ එහෙම එකක් නෙවෙයි. ඔගේ කිට් එකක් තියෙනවා. හරිද? ඒ කිට් එකේ තියෙනවා මෙන්න මෙහෙම මේ බැලුම් එකක් තියෙනවා. ඇත්තටම මේක බැලුම් එකක් කිව්වට මේ කොටුවක් ඔය එකක්. හරි. මෙතන තියෙනවා කට තියලා පූගන්න ඕන තැනක්. ආයෙ තියෙනවා මේකේ මේ වගේ පොඩි බට කෑල්ලක් තියෙනවා. මේ බට කෑල්ලේ හරිද? මෙතන තියෙනවා කහ පාට කෑල්ලක්. හරි. ඔන්න ඔච්චරයි තියෙන්නේ. දැන් ඔයා දැන් යනවා බීලා හරි යනවා. නිකන් හරි යනවා. ඔයාව දැන් සැකයි වගේ මේනෝ ඔයා බීලා ඉන්නේ. ඔයාට මේක පූගන්න හම්බ වෙනවා. හරි. ඔයා මෙන්න මේකට කට තියලා මේක පූගනවා. හරි. පීගුවාට පස්සේ මොකද වෙන්නේ? ඔයා බීලා හිටියනම් ඔයාගේ පෙනහල්ලේ තියෙනවා ඇල්කොහොල් වාෂ්පය. මං වගේ හොඳ මිනිස්සෙක් නම් ඉතින් එහෙම නෑ. හරිද? මොකුත් නෑ. හුලන් තමයි තියෙන්නේ. බීපු මිනිස්සෙක් බීවොත් එහෙම එයාගේ ඇඟ ඇතුලේ තියෙන ඇල්කොහොල් වාෂ්පය අන්න ඒක මේකට පිරෙනවා. දැන් මොකද වෙන්නේ? ඕක කොළ පාට වෙන්නේ නෑ. මේක පූගල ඉවර වෙලා මෙන්න මේක තියෙනවනේ. මේක මෙන්න මේ පැත්තට ගහනවා. හරිද? ගහලා බටයක් අරගෙන මිරිකනවා. මිරිකුවට පස්සේ ඒක ඇතුලේ තියෙන වාෂ්පය එළියට යනවා. උතර තමයි ප්‍රශ්නේ එන්නේ. මෙතන තියෙනවා කහ පාට කෑල්ලක්. මේ කහ පාට කෑල්ල ඔයා ඇල්කොහොල් බීලා හිටියොත් එහෙම කොළ පාට වෙනවා. එකපාරම වෙන්නේ නැහැ. මොකක් හරි ලොකු සාන්ද්‍රණයක් තියෙන්න ඕනේ. හරිද? එහෙම කොළ පාට වෙනවා. කොළ පාට වුණොත් එහෙම ඔයාට හරි ඔයාට වැඩේ හම්බ වෙනවා. ගඩේ ගෙවන්න වෙනවා. විධිමන්දහද්ද කොයිද? හරි. ඉතින් ඔක කෙමිස්ට්‍රිනේ. හරිද? කෙමිස්ට්‍රි මොකද වර්ණ විපර්යාසයක් වෙන්නේ කෙමිස්ට්‍රි. වදන්නවනේ. හරි. කතා කරොත් කෙමිස්ට්‍රි විතරයි. දැන් මෙතන තියෙන කෙමිස්ට්‍රි එක මොකද්ද? මේ සාමාන්‍යයෙන් ඇල්කොහොල් කියන්නේ මෙන්න මේකනේ C2H5OH. ඔයාලා බොන්නේ මේක. ඔයා වයින් කියලා නෑ ඒක නම් බෑ හරි. ඔයා මොකක් හරි කසිප්පු කියලා හරි බ්‍රැන්ඩි හරි මොනවා හරි බිව්වොත් බොන්නේ මෙන්න මේක. රහ වෙනස් පාට වෙනස් හැබැයි කම්පවුන්ඩ් එක සමානයි ඈ. හරිද? කසිප්පු හරි මොනවා හරි. ඉතින් ඇල්කොහොල් තමයි ඔයා බොන්නේ. මේක ඔයා බිව්වට පස්සේ ඔයාගේ පෙනහල්ලේ යම් කිසි වාෂ්පයක් ඇඳෙනවා ඇල්කොහොල් වාෂ්පයක්. ඒකනේ ගඳේනේ බිව්වට පස්සේ බලන්නකෝ ඔයා බොන්නේ නැහැ. බිව්ව කෙනෙක්ගේ බලන්නකෝ නහයෙන් ඒ හුස්මේ තියෙනවා ඇල්කොහොල් සුවඳ. ගඳ සුවඳ. හරිද? ඒක එහෙමද? ඒක සාපේක්ෂයිනේ බං. දැන් ඔයා බොන්නේ නැහැ කියන්නකෝ. ඔයාට ඇල්කොහොල් ගඳයි. අරයා බොනවා කියන්නකෝ. හරිද? එයාට ඇල්කොහොල් සුවඳයි. එහෙම නෝ ඒක පුද්ගලානුබද්ධ වෙනස් වෙනවා. හරි. බොනේ කාට සුවඳයි නැති කාට ගඳයි. එහෙමනේ කියන්නේ. හරි ඒක ඕනේ. අතරම නැත්නම් හොයන්න වෙනවා. හරි. මෙතන තියෙනවා කම්පවුන්ඩ් එකක් සංයෝගයක් පොටෑසියම් ඩයික්‍රොමේට් K2Cr2O7. අපි දන්නවා මේක තැඹිලි පාටයි නැත්නම් ක්‍රෝමේට් එක කහ පාටයි. ඔව් ඇත්තටම මේකේ තියෙන කහ පාට ද්‍රව්‍යයක් තියෙන්නේ. හරි මොකද ක්‍රෝමේට් ඩයික්‍රොමේට් ඔගේ තියෙන්නේ සමතුලිත දෙයක්. ඔස්ස කියලා දෙන්නම්. හරි කහ පාටක් තමයි තියෙන්නේ. මෙයා තමයි මෙතන තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? ඔයා ඇල්කොහොල් බීලා පූගපු ගමන් මේකේ තියෙන ඇල්කොහොල් වාෂ්පය මේ පැත්තට එනවා. ඒක ප්‍රතික්‍රියා කරනවා ඩයික්‍රොමේට් එක්ක මෙයා ඔක්සීකරණය කරනවා කාබොක්සිලික් අම්ලයක් බවට CH3COOH බවට. ඉතින් මේක ඔක්සීකරණය කරනවා නම් ඔයා දන්නවා මේක ඔක්සීහරණය වෙනවා කවුරු බවටද? Cr3ක් ධන බවට. Cr3ක් ධන මොන පාටද? ඔයගොල්ලෝ දන්නේ කොළ පාටයි. හරි. ඉතින් අන්න මේක කොළ පාට වෙනවා. සාමාන්‍ය සැලකිතු ප්‍රමාණයක් ඔයාගේ ඇඟේ තිබ්බොත් එimhe ඇල්කොහොල් හුස්මේ
අර්ග කොළ පාට බවට පත් වෙනවා. හරි. සාමාන්‍යයෙන් ඕක ඔයාට බිව්වට පස්සේ ඔයා බැලුම පීගුවොත් ඉවරයි. හරි. ඒ කියන්නේ ඇත්තටම ඔය ලොකු ප්‍රමාණයක් බීලා තිබ්බනම් කරන්න දෙයක් නෑ. සමහර ඔය මේ පොඩි පොඩි බීම වලක් තියෙනවා ඇල්කොහොල් යම් ප්‍රමාණයක්. හරි. ඒකක් බීලා ඔයා බැලුමක් පීගුවා කියලා බැලුම කොළ පාට වෙන්නේ නෑ. ඉතින් මේකට ඔයාට හරිද? හොර වැඩක් කරන්න බැයිද? මේවා කිව්වට පස්සේ බයිනවා. හරි. හොර දේවල් කියලා නෑ. හොර දෙයක් නෑ මේකට කරන්න. හරි. මේකට හොර දෙයක් නෑ. සාමාන්‍යයෙන් ඔයාලා හරිද? තාත්තලා එහෙම කවුරුරි බොනවා නම් ඔයාලා බොන්නේ නෑ. ඔයාලා හොඳ ළමයිනේ. හරිද? සාමාන්‍ය තාත්තා හරි කවුරුද බොනවා නම් බීලා ඩ්‍රයිව් කරන්න හිතන් ඉන්නවා නම් හොඳම දේ මොකද්ද? ඩ්‍රයිව් කරන්න නැතුව ඉන්න එක. වාහන එලවන්න එපා, බීලා එලවන්න බෑ. හරි. මොකද වෙරි මරගාත එලවන්න බෑ. හරි. සාමාන්‍යයෙන් බිව්වට පස්සේ පැය 2ක් 3ක් විතර යනකම් පෙනහල්ලේ වාෂ්පය බැදිලා තියෙනවා. හරි. ඉතින් පෙනහල්ලේ වාෂ්පය තියෙනකම් වෙරි ගතියක් තියෙනවා. හරි. සාමාන්‍යයෙන් පැය 2ක් 3ක් ගියාට පස්සේ තමයි ඔයා බැලුම පීගුවත් පාට වෙන්නේ නැති වෙන්නේ. හරි. ඒ කියන්නේ වැරදිලා හරි පෙවුනා නම් හරි පැය 2ක් 3ක්වත් ඉඳලා යන්න. හරි. ඔය මේ කතා තියෙනවනේ තාත්තලා එහෙම මේ මොනවද බුලත් ටික එහෙම කනව නේද? ටොෆි කනවා බුලත් ටික කනවා අහුවෙන්නේ නැති වෙයි කියලා. නෑ ගඳ කටෙන් ගඳක් විතරයි නැති වෙන්නේ. පේනහල්ලේ තියෙන වාෂ්පය ඉවත් කරන්න බෑ ඕකෙන්. ඒකින් හින්දා බුලත් ටික කෑවා කියලා බැලුම පීගුවොත් ඔයාගේ පාට එනවා. ඔය මින්ට් හරි මොනවා හරි කනවා ටොෆි කනවා වැඩක් නෑ. හරි. එකක් කරන්න පුළුවන් වතුර ගොඩක් බොන්න පුළුවන්. හැබැයි වතුර ගොඩක් බිව්වොත් වෙන්නේ අර ඔයගොල්ලෝ දන්නවා මේ තනුක කරනවනේ ඒක. තනුක කරන එක නිසා සාන්ද්‍රණය පොඩ්ඩක් අඩු වෙනවා. ඒකේ තමයි ඉතින් පාට එන්න පුළුවන්. හරිද? යම් තරමක් අර බලපෑමක් අඩු වෙනවා වතුර බිව්වොත්. හොඳ ක්‍රම ටිකක් තියෙනවා හරිද? හොඳම දේ මොකද්ද? හොඳම දේ බොන්න නැතුව ඉන්න එක. ඊට පස්සේ හොඳම දේ බිව්වොත් හොඳම දේ නිදා ගන්න එක. බීලා නිදා ගන්න. හරි නැත්තම් කොහෙදලා නටපන්. ඔක වෙරි ගිනනකම් එලවන්න යන්න එපා. එලවන්න ගියේ වාහන එලවන්න යන්න එපා. හරිද? ඉතින් මේක කෙමිස්ට්‍රිනේ. හරි මේ ප්‍රතික්‍රියාව තුලද කරපන්. අර්ධ ප්‍රතික්‍රියාව තියෙන තුලද කරලා බලන්න. හරිද?